විද්‍යාලය සහ රුණ පැන්තර්ස් ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජයේ ටයිකොන්ඩෝ පොකුකරු ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය මගින් සංවිධානය කරන ලද most first online championship එකේ most popular category එකේ champion වුණේ මගේ රුණ පැන්තර්ස් කණ්ඩායම. most popular category අංශයේ champion වෙලා තියෙන්නේ මාතෘ සුජාතා විද්‍යාලයේ එකල අවසරයේ ඉගෙනු ලබන ශිෂ්‍යාවන් පිරිසකගේ කණ්ඩායමක්. ඇතරම මේ ශිෂ්‍යාවන් ටයිකොන්ඩෝ ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන එකම සත්‍යාව සම්පරව කරගෙන යනවා. මම පුහුණුකරු ලෙස මගේ පුහුණුකරු වෘත්තිය ආරම්භන්නේ 2017 වසරේ සිට 2014 වසරේ සිට මේ දක්වා රුණ විශ්වවිද්‍යාල ටයිකොන්ඩෝ කණ්ඩායම සහ රුණ පැන්තර්ස් ටයිකොන්ඩෝ අභ්‍යන්තර ක්‍රීඩා සමාජ දෙකේම ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. මමත් මේ පාසල් ටයිකොන්ඩෝ තරඟාවලි විශ්වවිද්‍යාල ටයිකොන්ඩෝ තරඟාවලි ජාතික මට්ටමේ ටයිකොන්ඩෝ තරඟාවලි සහ ලෝක විශ්වවිද්‍යාල ටයිකොන්ඩෝ තරඟාවලි යන සියලුම තරඟාවලි සඳහා සහභාගී වෙලා පදක්කම් ලබාගෙන තිනවා. ඇත්තටම මමත් විශ්වවිද්‍යාල උපාධාරියෙක් වශයෙන් මටත් මේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව අධ්‍යාපන කටයුතු සමග සම්බරව එකසේ කරගෙන යාමට ගොඩක් ඉහළ වෙලා තියෙනවා. ඇත්තටම පාසල් ශිෂ්‍යයන්ට මට කියන්න තියෙන්නේ මේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව මේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සමග ඉතාම සම්බරව කරගෙන යාම සහ අධ්‍යාපන කටයුතු ඉතාමත් ඉහළ මට්ටමින් කරගෙන යාමට මාගේ අත්දැකීමේ හැටියට මනා පිටිමුලක් ලබා දෙනවා. මම මෙතාරාගමගේ හිටියාරච්චි ස්කූල් ටෙක්වොන් ෆෙඩරේෂන් එකේ සිලෝන් ටෙක්වොන් ෆෙඩරේෂන් එකෙන් තිබුණු ෆස්ට් ඔන්ලයින් කම්පිටිෂන් එකේ මොස්ට් පොපියුලර් කැටගරි එකේ චැම්පියන්ස් වුණේ මගේ ටීම් එක. මම කැප්ටන් එකේ රුණ පැන්තර්ස් 2 එක තමයි මගේ ටීම් එක. මම සුජාතා විද්‍යාලය තමයි ඉගෙන ගන්නෙ. මම ටෙක්වොන්ඩෝ කරන්නේ මගේ හොබි එකක් හැටියට. අපි මේ අවුරුද්දේ ඕලල් කරනවා. අපිට ඒකෙන් ගොඩක් ශක්තියක් ලැබෙනවා. ඉගෙනීමට වගේම හැම දෙයකම ශක්තියක් ලැබෙනවා. අපිට ෆිසිකලි මෙන්ටලි ගොඩක් ලොකු උදව්වක් වෙන ටයිකොන්ඩෝ කරන එක. අපිට ගොඩක් උදව් කරන්නේ සෂෙන් මාස්ටර්. අපි රුණ කැම්පස් එකේ මාස්ටර් එක තමයි ටයිකොන්ඩෝ කරන්නේ. අපේ මාස්ටර් තමයි සෂෙන් දෙවංශන. මම ගොඩක් ආසයි ටයිකොන්ඩෝ කරන්න. මම ගොඩක් ආදරේ ටයිකොන්ඩෝ වලට. මම ගොඩක් ආදරේ. අපේ ඩාන්ස් එක බලලා අපි කමෙන්ට් කරලා ලයික් කරලා අපිට ෂෙයා කරලා අපිට උදව් කරන හැමෝටම ගොඩක් Sujata Taekwondo fighting! Ha! ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය ඒකාබද්ධව පසුගිය දින මාර්ගගත ක්‍රමයක ටයිකොන්ඩෝ තරඟාවලියක් පැවැත්වුවා. එම තරඟාවලිය මාර්ගගත ක්‍රමයට පවත්වන ලද ප්‍රථම අවස්ථාවක් වෙන්නේ. එම තරඟාවලියේ නම popular video competition. තරඟාවලියට අපේ විද්‍යාලයේ ඉගෙනීම ලබන ටයිකොන්ඩෝ ශිෂ්‍යාවන් සහභාගී වෙලා දිවයිනේ ප්‍රථම
දෙවන හා තුන්වෙනි ස්ථාන ලබාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී අපේ ජයග්‍රහණය කරන ලද දියණියන් සියලු දෙනාට මගේ සුබ පැතුම් දෙනවා. ස්තුතියි.